ඉතින් අදත් බිත්තර වලින් හදාගන්න පුළුවන් රස කෑමක් තමයි මං අරන් ආවේ. එහෙනම් අපි බලමු මොනවද අපිට ඕන කරන්නේ, කොහොමද අපි මේ දේ හදාගන්නේ කියලා. මම බිත්තර ගෙඩි දෙකක් අරන් තියෙනවා. සාමාන්‍ය බිත්තරයක් බදින විදිහට ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කරලා හොඳින් බිත්තර එක කලවම් කරගන්නවා. ඊට පස්සේ පොඩි පෑන් එකක් ලිපේ තියලා අපි ඒකට පොල් තෙල් ටිකක් දාලා බිත්තර සාමාන්‍ය විදිහට අපි බෙදගමු. වැඩි කර වෙන්නේ නොදී දෙපැත්ත දාලා මෙන්න මේ විදිහට අපි මේ බිත්තරේ බෙද ගන්න ඕන. අපි දැන් මේ බිත්තරේ එක ලිපෙන් ඉවත් කරගමු. ඊට පස්සේ හොඳට කැපෙන පිහියක් අරගෙන අපි මේක මෙන්න මේ විදිහට කෑලි වලට කපා ගමු. ඊට පස්සේ අපිට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක් විතර මිශ්‍රණයට එකතු කරගන්නවා. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, අමුතුණු පහ කුඩු සහ බේකින් පවුඩර් ටිකක්. ඊට පස්සේ අපි මේ පිටි මිශ්‍රණය හොඳටම කලවම් කරගන්න ඕන. අපි මේ කලවම් කරගත්තු පිටි මිශ්‍රණයෙන්ම පාන් පිටි මේස හැඳි 3ක් වෙන බෝල් එකකට අයින් කරගන්නවා. ඊට පස්සේ වතුර දාලා හොඳින් බැටර් එකක් වෙනතුරු කලවම් කරගන්නවා. දැන් මේ විදිහට කපාගත්තු බිත්තර කෑල්ලක් අරගෙන අර බැටර් එකේ හොඳින් පොඟවලා පාන් පිටියකට දාලා හොඳින් පාන් පිටි තවර ගන්නවා. එකපාරක් මේ විදිහට තවර ගත්තට පස්සේ අපි දෙවන පාරටත් බැටර් එකට මේ බිත්තර කෑල්ල දාලා දෙවෙනි පාරටත් අපි පාන් පිටි තවර ගන්නවා. අපි කපාගත්තු අනිකුත් බිත්තර කෑලි සියල්ලටමත් මේ විදිහට දෙපාර ගානේ බැටර් එක සහ පාන් පිටි හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් සියල්ලගෙම පිටි තවරගෙන ඉවරයි. අවසානයේදී අපි මේ කෑලි ටික රන්වන් පාටක් වෙනකන් හොඳින් බෙද ගන්න ඕන. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේ කෑලි ටික බෙද ගන්න. මේක මේ විදිහට බෙදගත්තාම හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා. තේ බොන වෙලාවකට එහෙම කන්න හොඳ කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් වෙනද වගේම අදත් මගේ වීඩියෝ එක පුරාවටම රැඳිලා වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ආදරෙන් මතක් කරනවා මගේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න කියලා. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.